රැග් මොකද මේ රැග් කියන්නේ? ගොඩක් LLM based නැත්නම් මල්ටි මොඩල් based application වල use කරන මේ රැග් concept එක ගැන අද අපි කතා කරමු. රැග් එහෙමත් නැත්නම් retrieval augmented generation. මේ concept එක එන්නේ LLM එක අපි වැඩ කරනකොට අපි answer එකක් generate කරනවා. මම කලින් වීඩියෝ එකේදී කතා කරා අපි search එකක් කරනකොට උනත් අපි document set එකක් අරගෙන ඒක LLM එකට දීලා LLM එකෙන් අපි answer එකක් generate කරලා ගන්නවා. ඉතින් අපි ChatGPT වගේ AI එකකින් අපි ප්‍රශ්නයක් අහුවොත් එයා answer එකක් generate කරලා දෙනකොට එයා ගොඩක් hallucinate කරන්න බලනවා. ඒ කියන්නේ හරිම උත්තරේ හම්බ වෙන්නේ නැහැ සමහර වෙලාවලට. ඒකට හේතුව තමයි අපි මේ LLM එකක් train කරන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන එක එක જાතිය data use කරලා. ඉතින් ওই data ගොඩක් අරගෙන ඔක compress කරාම LLM එක ඇතුළට LLM එකේ තියෙන compress version එකක්. ඉතින් ওই compress version එකෙන් අපිට හරියටම කියන්න බෑ අපිට ඕන answer එක ඒ විදිහටම දෙයි කියලා. මොකද එතනදී වෙන්නේ prediction එකක් next token එක මොකද්ද කියලා ඒ predict කරනවා. ඉතින් එතකොට හරිම උත්තරේ ඔතනට නොඑන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒත් එක්කම ඊළඟ කතාව තමයි මේකට knowledge cut off date එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ LLM එක train කරන්න ගන්න data set එක කොතනින්ද නතර වෙන්නේ කියලා. හිතන්නකෝ ජනවාරි වලින් 2025 ජනවාරි වලින් අපි මේ date එක නතර කරතෙන් අපි ළඟ 2025 ජනවාරි වලින් පස්සේ තියෙන data මේ large language model එකට available නැහැ. එතකොට අපි ඊට පස්සේ තියෙන knowledge එකක් මොකක් හරි event එකක් කරන්න නැත්නම් අලුත් දෙයක් ගැන අහුවොත් large language model එක දන්නේ නැහැ එතනින් ඉස්සරහට තියෙන දේවල් ගැන. ඊට පස්සේ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ large language model training කරන process එකට organizations නැත්නම් මොකක් හරි institute එකක තියෙන private data available නැහැ. ඒ කියන්නේ මේ LLMs train වෙන්නේ publicly available තියෙන data ත් එක්ක. ඉතින් internal knowledge base එක හරි internal data source එක හරි තියෙන මොකක් හරි දෙයක් ගැන මේකෙන් ප්‍රශ්නයක් අහුවොත් large language models වලට ඒකට හරි answer එකක් නැහැ. මොකද ඒක ගැන කිසිම knowledge එකක් එතන නැති නිසා. ඉතින් ඔන්න වගේ දේවල් නිසා මෙන්න මේ රැග් කියන concept එක ඔයාට solution එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් වලට solution එකක් විදිහට අපිට මේ රැග් කියන එක හඳුන්වලා දෙන්න පුළුවන්. මෙතනදී steps දෙකක් තියෙනවා. first step එක තමයි අපි දෙන user query එක. නැත්නම් අපි අහන ප්‍රශ්නෙට ගොඩක්ම ගැලපෙන documents ටික මුලින්ම search කරලා ගන්න එක. දෙවෙනි step එක තමයි ඒ search කරලා ආපු document ටික use කරලා අපි හරියටම ගැලපෙන answer එකක් generate කරන එක. එතනදී LLM use වෙන්නේ මේ දෙවෙනි step එකේදී. මෙතනදී ඔයාලට පේනවා user කෙනෙක් question එකක් ඇහුවට පස්සේ RAG solution එක මොකද කරන්නේ? එයා ගිහිල්ලා ඒ query එකට ගොඩක්ම ගැලපෙන documents ටික අරගෙන එනවා. ඊට පස්සේ අපි මේ documents ටික LLM එකට යවලා answer එක generate කරලා දෙනවා. ඕක තමයි සරලව මෙතනදී වෙන්නේ. ඔතනදී steps කිහිපයක් තියෙනවා අපිට කතා කරන්න ඕන. මෙතනදී information retrieval එක තමයි first part එක, second part එක තමයි answer generation එක. ඒ වුණාට මේ information retrieval එක ගත්තට පස්සේ ඒක ලේසි නැහැ. එතනදී අපි මේ retrieve කරන information එකේ quality එක අනුව තමයි අපි generate කරලා දෙන answer එක depend වෙන්නේ. හිතන්න user අහන question එකට ගැලපෙන්නෙම නැති documents ටිකක් අපි search කරලා LLM එකට යවලා කිව්වොත් මේ context එක use කරලා answer එකක් generate කරලා දෙන්න කියලා. එතකොට අපිට හරි answer එකක් expect කරන්න බෑ. ඉතින් මෙතනදී මේ retrieval part එකේ තියෙන accuracy එක මත අපේ answer එක directම රඳා පවතිනවා. ඉතින් අපිට හොඳ document retrieval process එකක් නැත්නම් හොඳ document search process එකක් තියෙන්න ඕන. හරි quality answer එකක් generate කරලා ගන්න. එතනදී තියෙන challenging දෙයක් තමයි මේ documents ගත්තට පස්සේ එක එක formats වලින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ PDF තියෙන්න පුළුවන්, Word තියෙන්න පුළුවන්, නැත්නම් text file තියෙන්න පුළුවන්, නැත්නම් video තියෙන්න පුළුවන්. ඉතින් ඔය තියෙන ඔක්කොම අපි කොහොමද එක ෆෝමැට් එකකට සර්ච් කරන්න පුළුවන් විදිහට අපි ඕක ඉන්ඩෙක්ස් කරන්නේ නැත්නම් අපි ඕක කොහේ හරි ස්ටෝර් කරලා තියාගන්න කියන එක ගොඩක්ම චැලෙන්ජින් වැඩක්. ඉතින් ඕක කරන්න විදි කිහිපයක් තියෙනවා. ගොඩක් අය යූස් කරන ටෙක්නික් එකක් තමයි මේ semantic search කියන ටෙක්නික් එක. ඒත් එකම අපිට යූස් කරන්න පුළුවන් ක්ලාසික් ටෙක්නික් එකක් වෙච්ච keyword based search කියන එක. ඉතින් එතනදී වෙන්නේ අපි දෙන search query එකට ගැලපෙන words තියෙන documents ටික අපි knowledge base එකෙන් අරගෙන ගෙනහලා දෙනවා. ඒ වුණාට එතනදී තියෙන ප්‍රශ්නේ තමයි ඒ document එකේ semantic meaning එක අපි query එකත් එක්ක match කරන්නේ නැහැ. ඒ කියන්නේ query එකේ තියෙන context එක අපි semantically match කරලා ගන්නේ නැහැ documents එක. එතකොට එකම වචනෙට meaning කිහිපයක් තිබ්බත් අපිට අරක miss වෙන්න පුළුවන්. මොකද අපි semantically නෙමෙයි match කරන්නේ keyword based matching එකක් යන නිසා. ඔතනින් තමයි මම කියපු semantic search එක වැඩ කරන්නේ. මොකද semantic search එකේදී අපි කරන්නේ
දෙන යුසර් query එකට ගැලපෙන semantic similarity එක අපි check කරනවා. එතකොට knowledge base එකේ තියෙන semantic similarity එකත් එක්ක තමයි අපි match කරලා semantically ගොඩක්ම match වෙන ටික තමයි අපි අරගෙන එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම recommend කරන්නේ application එක develop කරනකොට semantic search කියන එක සහ keyword search කියන එක දෙකම අපිට use කරලා අපිට hybrid search එකක් use කරන්න පුළුවන්. මේ hybrid search එකෙන් පුළුවන් අපේ accuracy එක ගොඩක් වැඩි කරගන්න. right මෙතනදී මම පොඩ්ඩක් semantic search ගැන කතා කරන්නම්. මොකද ඔයාලට මෙතනදී පේනවා මුලින්ම අපි answer එක generate කරාට පස්සේ මෙතන correction to embedding කියලා process එකක් තියෙනවා. ඊට පස්සේ තමයි search retrieval කියන process එක තියෙන්නේ. මේ correction to embedding කියන process එක ගැන තේරුම් ගන්න අපිට මේ semantic search කියන concept එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. මේ semantic search එකේදී වෙන්නේ අපි මොකක් හරි document එකක් store කරද්දී අපි ඒක convert කරනවා word embeddings වලට. එතනදී අපි අපේ document එකේ තියෙන text අපි convert කරනවා numerical representation එකකට. ඒ numerical representation එක ඇතුලේ තියෙනවා semantic meaning එක. එතකොට වෙන්නේ අපි query එකක් අපි search කරොත් ඒ query එකත් අපි මුලින්ම convert කරනවා මේ embedding vector එකකට. එතකොට අපි මේ embedding vector එකයි අපේ අර documents වල තියෙන embedding vectors අතර තියෙන similarity එක බලලා තමයි අපි ගැලපෙන documents ටික search කරලා ගන්න. එතකොට keyword ගිහිල්ලා match එකක් වෙන්නේ නැහැ. අපි බලන්නේ මම කියපු numerical representation එක ඇතුලේ තියෙන semantic similarity එක තමයි අපි එතනදී match කරලා ගන්න. ඕක තමයි සරලව semantic search එකේදී වෙන්නේ. මෙතනදී අපිට challenges කිහිපයක් තියෙනවා. හිතන්න PDF එකක් තියෙනවා. ඒකේ pages 50ක් විතර තියෙනවා. අපිට ওই pages 50ම එකපාරට convert කරන්න බෑ word embeddings වලට. අපිට ඕක chunk විදිහට තමයි කරගන්න පුළුවන්. ඒක models වල තියෙන එක limitation එකක්. ඒකත් එක්කම accuracy එක පැත්තෙන් බැලුවමත් අපිට තියෙන limitation එකක්. අනිත් එක තමයි අපි retrieve කරලා ගන්නකොට හිතන්නකෝ ඔය pages 50ම එකපාර LLM එකට අපිට යවුවා කියලා. එතකොට එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද context එකේ අපි limit එකක් තියෙනවා. LLM එකට යවන්න පුළුවන්. context එක limited. ඉතින් එතනදී අපි ගොඩාක් අනවශ්‍ය documents එක්ක අනවශ්‍ය dataත් එක්ක අපි එතනට answer එක generate කරන document එකක් යවුවොත් එතනදී අපිට හම්බෙන answer එකේ quality එක ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි අර ලොකු document එක පොඩි chunks වලට කඩනවා. ඊට පස්සේ මේ කඩන පොඩි chunk වලට තමයි අපි embedding generate කරන්නේ. මේ embedding generate කරන්න අපිට use කරන්න පුළුවන් OpenAI ලගේ models තියෙනවා. නැත්නම් Azure ගත්තොත් ඒගොල්ලන්ගේ ඇතුලේ deploy කරන models තියෙනවා. AWS Bedrock models තියෙනවා. ඉතින් open source models තියෙනවා. ඕනනම් අපිට local උනා run කරගන්න පුළුවන් All-Mini LM2 වගේ model එකක් ලේසියෙන්ම. right එතනදී මම කිව්වා අපි chunk කරනවා document එක. ඊට පස්සේ අපි embedding model එකක් use කරලා ඒක embedding generate කරගන්නවා. ඊළඟට අපි මොකද කරන්නේ? මේ document එක vector database එක store කරනවා. මොකද අපි vector database එක store කරන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මෙතන ගිහිල්ලා vector search එකක් කරලා මේ document එක retrieve කරලා ගන්න. traditional databases වල අපිට ඒක ඒ විදිහට කරන්න බෑ. ඉතින් vector database ගත්තට පස්සේ දැන් Postgres support කරනවා. ඒත් එක්කම MongoDB, Elasticsearch ඔයගේ vector databases ගොඩක් තියෙනවා. right ඊට පස්සේ අපිට පුළුවන් අපේ query එක දීලා අපිට ගැලපෙන documents ටික අපිට retrieve කරගන්න. ඊළඟට අපිට ගන්න තියෙන්නේ ඒක use කරලා LLM එකට දීලා answer එක generate කරලා ගන්න එක. right ඊළඟට බලමු මේ RAG කියන concept එක අපිට කොයි වගේ තැන් වලටද use කරන්න පුළුවන් කියලා. ගොඩක් වෙලාවට organizations වල internal වැඩවලට මේක ගොඩක් use ගන්න පුළුවන්. එක company වල chatbots. ඉතින් මෙතනදිත් අපි internal knowledge source එකක් use කරලා internal knowledge base එකක් use කරලා තමයි අපි answer generate කරන්නේ. internal තියෙන documents, procedures ඔය දේවල් අපේ knowledge base එකේ තියෙන්න පුළුවන්. ඉතින් එතනදී ගොඩක්ම මේ RAG කියන concept එක අපිට use කරන්න පුළුවන්. ඒත් එක්කම customer support. මොකද එතනදී සමහරලාට internal තියෙන APIs නැත්නම් internal තියෙන documents ඔය දේවල් වල තියෙන data අපිට අරගෙන ඉවරලා මෙතනදී අපිට RAG කියන concept එක use කරන්න පුළුවන්. මෙතනදී මේ document එකක් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ internal තියෙන API එකක් හරි නැත්නම් වෙන මොකක් හරි data source එකකින් ඔයාට data අරගන්න පුළුවන් නම් අදාළ user search query එකට නැත්නම් අදාළ ඒ user අහන question එකට අනුව අපිට මේක RAG එකක් විදියට define කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව තියෙනවා එතනින් එහාට ගියාට පස්සේ අපිට මේක data analytics වගේ වැඩවලට use කරන්න පුළුවන්. එතනදී අපිට දෙන query එකක් අපිට natural language එක අපිට convert කරන්න පුළුවන් SQL query එකකට. ඊට පස්සේ අපිට පුළුවන් ඒ SQL query එක use කරලා data retrieve ගන්න SQL database එකකින්. ඊට පස්සේ අපිට ඒ data use කරලා generate කරන්න පුළුවන් අපේ answer එක. ඒත් එකම legal and policy කියන තැනදී මේක ගොඩක්ම වැදගත්. මොකද අපිට හරිම
ඇකියුරේට් ආන්සර් එකක් ඒ තැන්වලදී ඕන. මොකද අපිට වැරදි ආන්සර් එකක් ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී මේ knowledge එක හරියටම reference කරලා අපිට මෙන්න මේ තැනදී තමයි මේක කියලා තිබ්බේ කියලා ඒ references එක්ක අපි LLM එකෙන් ආන්සර් එක generate කරගත්තොත් ඉතින් අපිට hallucinate වෙන්නේ නැතුව ආන්සර් එකක් generate කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඊළඟට පුළුවන් කස්ටමයිස් කළා. ඒ කියන්නේ හිතන්නකෝ අපි এডুকেෂන් ප්ලැට්ෆෝම් එකක් හදනවා. එතකොට එක එක ස්ටුඩන්ට්ට කස්ටමයිස් වෙච්ච විදියට ආන්සර් එක ජෙනරේට් කරන්න පුළුවන්. මෙතනදී අපිට ආන්සර් ජෙනරේෂන් පාර්ට් එක ගොඩක් ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. එක එක යූසර්ට ගැලපෙන විදිහට කස්ටමයිස් අපිට සිස්ටම් ප්‍රොම්ප්ට් එකක් දීලා අපිට LLM එකට කියන්න පුළුවන් මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් එක විදිහට වැඩේ කරන්න. හිතන්න grade 5 ස්ටුඩන්ට් කෙනෙක්ට grade 10 ස්ටුඩන්ට් කෙනෙක්ට එයාගේ ස්කෝප් එක ඒත් එක්කම එයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එයාගේ අන්ඩර්ස්ටෑන්ඩින් ලෙවල් එක ඔන්න වගේ දේවල් එක්ක අපිට පුළුවන් LLM එකට ඉන්ස්ට්‍රක්ට් කරන්න මෙන්න මේ විදිහට තමයි ආන්සර් එක ජෙනරේට් කරන්න ඕන කියලා. එතනදී LLM එක යූස් කරන කන්ටෙක්ස්ට් එක එකම වෙන්න පුළුවන්. නමුත් ඒ ආන්සර් එක ජෙනරේට් කරලා ප්‍රසන්ට් කරන විදිහ එක එක යූසර් මත ඩිපෙන්ඩ් වෙනවා. මම පොඩ්ඩක් කතා කරනවා රැග් කියන එකේදී අපි අවොයිඩ් කරන්න ඕන දේවල් කිහිපයක්. එතකොට මේ චංකින් කියන එක ගොඩක්ම වැදගත්. හදිසියව චංකින් කියන එක ඔයා වැරදියට කරතින් එතනදී අපිට හරි ඇකියුරේට් ආන්සර් එකක් ගන්න බෑ. ඒත් එක්කම ගොඩාක් data අපි රිට්‍රීව් කරලා LLM එකට දුන්නොත් ආන්සර් එක ජෙනරේට් කරන්න කියලා. එතකොට එතනදී හම්බෙන noise එක වැඩි. ඉතින් ඒ noise එක වැඩි වුණොත් LLM එකෙන් hallucinate කරන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට හරිම ගැළපෙන data ටික තමයි අපි එතනට send කරන්න ඕන LLM එකට ආන්සර් එකක් ජෙනරේට් කරන්න කියලා. ඒත් එක්කම අපි මේ ඉන්ෆර්මේෂන් රිට්‍රීවල් එකේදී හම්බ වෙන ආන්සර් වල වැලිඩිටි එක බලන්න ඕන. මොකද මේ ඩොකියුමන්ට්ස් වල තියෙන වැලිඩිටි එක මත සම්පූර්ණයෙන්ම රඳාපවතිනවා අපි ජෙනරේට් කරන ආන්සර් එක. ඒත් එක්ක මම අර semantic search එක ගැන කිව්වා. ඉතින් ඒක vector database එක use කරන එක ටෙක්නික් එකක් විතරයි. ඉතින් ඒකෙන් අපිට කියන්න බෑ 100% හරියටම semantic similarity එක තියෙන documents ටික අපිට retrieve කරලා එනවා කියලා. ඉතින් එතනදී අපිට තව extra engineering steps ගන්න වෙයි. ඒ ටික හරියට fine tune කරගෙන අපේ වැඩේට ගැලපෙන accuracy එක develop කරගන්න. ඉතින් ඔතනදී අපිට තව use කරන්න පුළුවන් techniques තියෙනවා re-ranking. ඊට පස්සේ අපිට feedback loops ගන්න පුළුවන්. ඒ කියන්නේ answer එක generate කරලා user දුන්නට පස්සේ ඒ user ට කියන්න පුළුවන් මේක rank කරන්න කියලා. ඉතින් ඒ user ගේ feedback අපි අරගෙන මේක improve කරනවා වගේ වැඩ කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට guard rails use කරන්න පුළුවන් මේ answer එක කොච්චර accurate ද කියලා. ඉතින් ඔය වගේ techniques use කරලා අපිට මේකේ accuracy එක වැඩි කරගන්න පුළුවන්. right මම කතා කරේ basic rack system එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ තව අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් agentic rack කියන්නේ තව concept එකක්. ඒ කියන්නේ agent ලා AI agents ලා ගොඩ දෙනෙක් එකට එකතු වෙලා මේ rack solution එකම implement කරන එක මම ඉස්සරහ වීඩියෝ එකදී AI agentic application development ගැන වෙනම කතා කරන්නම්. එතකම අපිට පුළුවන් structured output අරගෙන මේක වෙනස් විදිහට process කරගන්න, වෙනස් තැන් වලට use කරන්න, අපිට ඕන තැන් වලට අපේ APIs ඇතුළට integrate කරගන්න. ඒත් එක්කම මම කිව්වා analytics අපිට රැග් එක එකතු කරලා ගොඩක් වැඩ කරන්න පුළුවන්. graph generation ඔය වගේ advanced වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ image කියන එකත් මේක ඇතුළට අරගෙන එන්න පුළුවන් මේ multi model කියන concept එකත් එක්ක. ඉතින් එතනදී වෙන්නේ අපේ මේ model එකට image ඒත් එක්කම text ඔය වගේ එක එක જાති inputs එයාට process කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයා හිතන්න ඔයාගේ knowledge base එකේ images තියෙනවා. එතකොට ඔයාගේ search query එක ගිහිල්ලා text වගේම images උත් අරගෙන එනවා, relevant images search කරගෙන එනවා. ඒක අපි ඉස්සරහ වීඩියෝ එකකදී කතා කරමු කොහොමද මේ images vector database එකේ store කරන්නේ අර numerical representation එකෙන්. ඊට පස්සේ ඒක කොහොමද search කරලා මේ rack solution එකකට අරගෙන එන්නේ කියලා. right මං හිතනවා ඔයගොල්ලන්ට rack ගැන හොඳ idea එකක් එන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න, like කරන්න, අපිව follow කරන්න. අදට මං ගිහලා එන්නම් wizard එකෙන්. මම තාරුක.